අද අපි වනාන්තර සහ තෘණභූමි තමයි මැප් එකේ මාක් කරන්නේ. අපි මේ සඳහා කොළ පාට තමයි පාවිච්චි කරන්නේ. මම මුලින්ම මාක් කරන්නේ ප්‍රයරීස් තෘණභූමිය. එතකොට අපි අදාළ ප්‍රදේශය කොළ පාටින් සේයා කරලා එතනින් ප්‍රයරීස් තෘණභූමිය කියලා ලියන්න ඕනේ. ඊළඟට දැන් මම මේ පාට කරන්නේ ඇමසන් වනාන්තරය. ඒතර ලෝකේ ප්‍රධාන වනාන්තරයක්. ඒතර මේ ඇමසන් වනාන්තරය තමයි අපි මේ විදිහට සිතියමේ සේයා කිරීම සිද්ධ කරන්නේ. නිවැරදි ස්ථානය තුළ අපි මේක මේ විදිහට වර්ණ ගන්නවලා ඇමසන් වනාන්තරය කියලා ලියන්න ඕනේ. ඊළඟට අපි බලමු ලානෝස් තෘණභූමිය. දැන් මම මේ විදිහට සලකුණු කරලා ලානෝස් තෘණභූමිය තමයි ලකුණු කරන්නේ දකුණු ඇමරිකාව තුළ. මේ තියෙන ස්ටෙප්ස් තෘණභූමියේ තියෙන ප්‍රදේශය මෙන්න මේ විදිහට ස්ටෙප්ස් තෘණභූමිය අපි මෙතනදී සේයා කරලා එතන අදාළ නම ලියන්න ඕනේ. මම මේකේ නම් ලියන්නේ නැහැ. ඒකට නම ඔයාලා ලියන්න ඕනේ. දැන් මේ තියෙන්නේ පැම්පාස් කියන තෘණභූමිය. එතකොට උසස් පෙළ විභාගයේදී 2020 වර්ෂයේදී අපිට මේ පැම්පාස් කියන තෘණභූමිය සලකුණු කරන්න ඇවිල්ලා තියෙනවා. එතකොට අපි කොළ පැහැයෙන් මේ විදිහට වර්ණ කරන්න ඕනේ. දැන් අපි මේ ලකුණු කරන්නේ අප්‍රිකා මහද්වීපය ඇතුලේ තියෙන කොංගෝ වනාන්තරය. එතකොට අදාළ ප්‍රදේශය මෙන්න මේ විදිහට සලකුණු කරගෙන අපි ඒක වර්ණ ගන්නවලා අදාළ ස්ථානීය ආසන්නයෙන් කොංගෝ වනාන්තරය කියලා ලියන්න ඕනේ. මේ විදිහට බලන්න කොංගෝ වනාන්තරය තමයි මේ. ඊළඟට මම සේයා කරන්න යන්නේ මේ ස්ටෙප්ස් තෘණභූමිය. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ස්ටෙප්ස් තෘණභූමිය අපි වර්ණ ගන්වනවා. ඊට පස්සේ මේ තියෙන සයිබීරියානු තෘණභූමිය. එතකොට රුසියාව තුළ සයිබීරියානු තෘණභූමිය මෙන්න මේ ආකාරයට අදාළ ප්‍රදේශයේ වර්ණ ගැන්වීමක් කරනවා. දැන් මම මේ සලකුණු කරන්නේ මැන්චූරියානු තෘණභූමිය. එතකොට මෙන්න මේ විදිහට චීනයේ උඩට වෙන්න තමයි ලකුණු කරන්නේ. ඊළඟට නැගෙනහිර චීන තෘණභූමිය මේ දැන් මම වර්ණ ගන්නනවා. මේ විදිහට අදාළ ප්‍රදේශයේ නැගෙනහිර චීන තෘණභූමිය. ඊළඟට ඕස්ට්‍රේලියාවේ නල්ලබාර් තෘණභූමිය තමයි මම දැන් සේයා කළේ. දැන් මේ සේයා කරන්නේ ඩවුන්ස් තෘණභූමිය. ඩවුන්ස් තෘණභූමියත් අපිට 2021 උසස් පෙළට ඇවිල්ලා තියෙනවා සලකුණු කරන්න.